සේපාලිය නංගි මහේෂ් අයියේ මොකද මේ ටයර් දෙකම එකපාර පැස් ගියාද? නෑ අර බූරු පියන් හම්මු උගේ ගේ ඉස්සර බයික් එක දාලා ගියා ටයර් දෙකේම උලන් ඇරලා අර ඉස්සර කඩේ නංගි තමයි කිව්වේ මම මේ කරේ නම් කල්ලු කරගෙන මේ මොකක්? ඕක ඇවිල්ලාද හිරේ ඉඳ? ඕක මහා නාරකාරයා ඉන්නකෝ ඔකට දෙකක් කියන්න. හලෝ පියල් අයියා තමයි කතා කරන්නේ. මේ පියල් ඔල් වැඩ කරන්න එපා විතම්සේ. මොකද අර සේපාලිය නංගි හුලං ඇරලා තියෙන්නේ. මේ කවුදෝයි සේපාලිකාගේ හුලං ඇරියේ? සේපාලිකාගේ බයිසිකලේ නම් අපේ පාර වහල් නතර කරලා තිබිලා මං හුලං ඇරියා. අනික තමුසේ කවුදායිසේ අනුන්ගේ බිත්තර කිරන්නේ? මන් තමයි කො සේපාලිකා නංගි බොයිෆ්‍රෙන්ඩ් වරෙන් කුඹ අරින්නේ හුලං ටියුබ් එකට මම දාන්න. වරෙන්කෝ කියන්නේ කොහෙටද? මං එන්න ඕනේ කියපන්කෝ. ඇයි එන්නද වරෙන් වාරියපොළ පොලිසිය ඉස්සරහට වරෙන්. අනේ අයියේ පොලිසියට යන්න එපා අයියේ. ගිය සති දෙකේම පොලිසියෙන් කාලා තාම අඟපත පන්න නැහැ. මම මගේ පොම්පෙන් සේපාලිකාට හුලං ගහලා දෙන්නම් අයියේ. හරි මං එයා බලා ගන්න. ආයේ සේපාලිකා නංගිට බලු වැඩක් කරලා තිබ්බොත් මං නරක මිනිහා කියන්න එපා. මොකද අයියේ මෙහෙ කියන්නේ අවුලක් නෑ නංගි. ඌ බය වුණා පොලිසිය ඉස්සරහට එන්න කිව්වම. ඌ හිතලා තියෙන්නේ අපි පැමිණිල්ලක් දාන්න පොලිසියට යනවා කියලා. එහෙනම් හොඳ වෙලාවට ලංකා ටය හවුස් එක වාරියපොළ පොලිසිය ඉස්සරහා තිබුණේ හොඳ වෙලාවට මහන්සි වෙනකොට මම මෙතනම තල්ලු කරගෙන ආවා